ලස්සන ළමයෝ කොහොමද ඔයාලට මම මේ කියන්නේ මේ 2026 වර්ෂයේ මං කියවූ මේ පළවෙනි පොත ගැන ඔයාලට විස්තරයක්. මේ පොත මම සාමාන්‍යයෙන් කතා පොතක් ගැන කියවූ පොතක් ගැන නවකතා පොතක් ගැන විස්තරේ රිවිව් එකක් ලියනවා මිසක් සාමාන්‍ය මම මේ වගේ වීඩියෝ එකක් ගේන්නේ නැහැ. හැබැයි මම මේ පොත මට මාර විශේෂයි. ඒ වගේම මම දන්නවා මේ පොත ඇතුලේ ඉන්නවා ඔයයි මමයි දෙන්නම කියලා. මම විශ්වාස කරනවා. ඉතින් මේ දේශි සත්සරණි අක්කගේ Between Us නොනිමි නිමේෂයන් මේ යාගේ තුන්වෙනි පොත. පළවෙනි පොත තමයි යාගේ බීරසුවල්ති හාදු. මම මේක අන්තව කියවලා නැහැ. ඒතකොට දෙවෙනි පොත තමයි යාගේ සේලවි. සේලවි පොතත් හරිම ලස්සනයි. මොකද දරණියකල කියන ලස්සන ගම ගැන ගෙතිච්ච ආදර කතාවක්. ඒ පොත කියවුවාම දරණියකල කියන්නේ මගේ අම්මගේ ගම. ඇත්තට මේ පොත කියවුවාම සේලවි එකේ දරණියකල මෙච්චර ලස්සන දැන් තියෙනවද කියලා හිතුණා. මට ඇත්තටම ඒකේ තිබ්බා මේ හෙවන්ඩි ආර්ට් කියලා මේ මොකද්ද නිවාඩු නිකේතනයක් ගැන ඇත්තටම මේක හොයාගෙන ගිහිල්ලා ඒ වගේ තැනක් තියෙනවද කියලා බලන්න හිතුවා. ඉතින් ඇත්තටම මේ තරම් ලස්සනයි පොතත්. ඒ වගේම තමයි මේක. මම තමයි මේ දේශීය අක්කගේ මම දැන් කියව පොත් දෙකෙන්ම මම ආසම් පොත මෙන්න මේක. ඉතින් ඒ පොතේ ඉන්නවා ලස්සන චරිත. ඒ කියන්නේ අපේ ජීවිතේ අපි ජීවිතේ පාරේ අපි ඇවිදගෙන යනකොට අපිට එක විදිහේ චරිත මුණ ගැහෙනවා අපිට ආදරය කරන අය. අපි ආදරය කරන අය. ඉතින් යාළුවත් එක්ක කිවිච්ච ලස්සන පොතක්. මම කෙටියෙන් ඔයාලට හැමගේ විචෝගෙම කියන්නම්. මේකේ පිටුම තියෙනවා ජීවිතයේ මතින් හදිසි අඩි තබමින් නොයන සරලම දේ සතුටින් සමරන නොනිමෙන හදවත් වලට. ඔව් අපිට සරලම දේකින් තමයි අපේ සතුට සමරන්න පුළුවන් හොඳම විදිහ. මමත් කැමති එහෙම තමයි මට මොහොතක් ලැබුණාම මම මේ දේ සමරන්නේ හරිය සතුටින් හිමි රහ කර හරියට අපි කොෆි එකක් බොනවා වගේ. ඉතින් ඔන්න බලන්න මේකේ දීලා තියෙනවා මොනවත්ම දැනෙන්නේ නැති මිහිඩියාව මගෙන් හරි ඈතයි. ඇහැ දකින දේවල් දිගේ වචන එක්ක පවා යන දුර වැඩි නිසා සමහර විට ආපහු එන පාර පවා හිතට අමතක වෙනවා. හිතට පාර පෙන්වන්න ලියවුණු ලියවිලි මගේ ඔළුව ඇතුලේ දන්න නොදන්න අය මුමුණන සංවාද. ඒ සංවාද ඇතුලේ සංචාරය යන්න ඔබට අවසරයි. ඔබේ හිත ඇතුලේ මුමුණන දේවල් ලියන්න ඔබටත් මෙහි පිටුවක් ඉඩ තබා ඇති. ඉතින් මේ නොනිමි නිමේෂයන් Between Us විතරම දිල්ෂියක් අයිලා තියෙන ආදරේ. මේකේ පළවෙනි එක සුකි. මම හිතන්නේ මේ කාන්තා නම් ටිකක් එක්ක තමයි මේකත් යන්නේ. ඒකේ තියෙනවා හිමිවීම මිනිස්සුන්ට ඉක්මනට නීරස වෙනවා. තමන්ගේ දේවල් වල වටිනාකම් තියෙන්නේ ටික කාලයයි. සුකි ඔයා මට වයින් වගේ. වයින් කියන්නේ හැමදාම බොන්න පුළුවන් වීමක් නෙමෙයි. මම ආස නැහැ. මට වයින් එපා වෙනවට. විවාහයක් ඇතුලේ එපා වීම, හැලහැප්පීම්, හෙලිදරව් වීම වැඩි. ඔයා දැන්ටමත් ඒක දන්නවා ඇති. ඉතින් ආදරය කරපු දෙන්නෙක් එකතු නොවි. අහඹුලස වසර 30කට පසු දරුවන් නිසා නැවත හමු වෙනවා. කොතරම් අපූර්වද? කතා කරගන්න පවා වචන අමතක වෙනවා. දුටුපසු සිත ගොළු කරන ඒ ආදරය ගැන ඔයාලා මොකද හිතන්නේ? ඉතින් මං කිව්වා වගේ සමහරට මේ කතාව ඇතුලේ ඔයා ඇති. චුට්ටක් බලන්නකෝ. ඔන්න දෙවෙනි කොටස තනු. තනු කොහොම වුණත් ඔයාගේ නම එයාට ඊසි ගෙස් එකක්. කසාද ජීවිතය ඇතුලේ බිරිඳ සැමියාගෙන් හරි අපූර්ව පැනයක් අහනවා. ඒ පැනයට ලැබෙන පිළිතුර මත ඇය අසරණ වෙනවත් නැද්ද කියා හිතා ගන්න බෑ. ඉතින් මං කියන්නේ ඔයාලත් ඒක ඇති. ඉතින් මේ පොත ළඟට අරගෙන තුරුල් කරගෙන ජීවිත කාලෙම පෙරල බලන් ඉන්න පුළුවන් පොතක්.
මොකද දන්නවද මේ කියන චරිත එක එක විවිධාකාරයි. අපිට එකේ කාල සීමාවල හම්බ වෙන අය තමයි මේ චරිත ඇතුලේ ඉන්නේ. ඉතින් මේ තුන්වෙනි කොටස යාෂි. මට නම් හැම දෙයක්ම තේරුම් ගන්න ටික කාලයක් ඕනේ. ප්ලීස් විකි අපි මේ ගැන කතා කරන්න ටිකක් කල් ගමු. දැන් මම මොනවද විකි තේරුම් ගන්නේ? ඔයා ආදරයක් නැතිව ගෑණියෙක් එක්ක නිදාගත්ත පොල් පිරිමියෙක් කියලාද? විවාහ දිවිය ඇතුලේ තේරුම් ගැනීම, අවබෝධය හා ආදරය සවන් දීම අත්‍යවශ්‍යයි. ඔන්න හතරවෙනි එක. ජනාදර. මම හිතන්නේ ජනාදර මට මේ දේවල් කියන්නේ මගේ ඇස් කියවන්න එයාට පුළුවන් නිසා වෙන්නේ නැති. තමන් කතා කරන ඕන දෙයක් ගැන දිලිසෙන ඇස් වලින් අහන් ඉන්න ගැහණු පිරිමින්ට මුණ ගැහෙන්නේ කලාතුරකින්. ඒ වගේම ජනාදර කියන්නේ දිලිසෙන ඇස් වලින් අහන් ඉන්න හිතෙන දේවල් කියන කෙනෙක් කියලා මම මටම කියාගත්තා. අපි දෙන්න සමානපාත වෙන්න මේ වගේ තැන්වලදී මට එයා ගැන හරි ආදරයක් දැනෙනවා. ඔව් ආදරේ තියෙන්නේ වෙළඳ ගන්න තැන, ඉබින තැන, ඇල්ල තැන, තැවෙන තැන, රැදෙන තැන විතරක්ම නෙමෙයි. කතා බහ කරන තැන, තේරුම් ගන්න තැන, දැනන තැනත් ආදරේ තියෙනවා. ඉතින් මායාකාරී S2 ළඟ නතර වුණාම නිකම්ම ගොළු වෙනව නේද? මේ කතාව ඇතුලේ නම් මං ඉන්නවා. බලන්නකෝ. තව ඉස්සරහට කතා ඇතුලේ ඔයාලත් ඉන්නවද කියලා. ඔන්න පස්වෙනි කතාව. මනෝජා. ඇත්ත. එයා කාගේවත් නෙමෙයි. එයා කාටවත් ආදරය කරලා නැහැ. සෞන්දර්ය ඒ වචනේ හරි ලස්සනයි. කවි ලියන්න, කියවන්න කැමති කෙල්ලන්ට. කසාද බඳපු ගෑනුන්ට නම් මේක නිකන් හිස් සද්දයක් විතරයි. තම සැමියාගේ අලුත් පෙම්වතිය මුණ ගැසීම කෙතරම් ආයට දැනේද? තමන්ගේ සැමියාගේ පෙම්වතිය හම්බ වුණාම ඇයට කෙතරම් දැනේද කියන එක තමයි අපි මේකෙන් ඉගෙන කොටසේ තියෙන්නේ. කියවලා බලලා ඔයගොල්ලන්ට දැනන දේ කමෙන්ට් එකක් දාගෙන යන්න. ලේකා 6 වෙනි කොටස. මේ පොත මට කියලා දුන්නා ජීවිතය කියන්නේ කසාද බැඳලා, ගෙවල් හදලා, ළමයි හදනවට වඩා වැඩි දෙයක් කියලා. තනිකම විඳින්න පුළුවන් දෙයක් කියලා මම ඉගෙන ගත්තේ මේ පොතෙන්. සමාව දෙන්න බැරි වැරදි නැහැ කියලා මම දැනගන්න. සමාව දෙන්න බැරි වැරදි නැහැ කියලා මම දැන් දන්නවා. ඉතින් තමන්ගෙන් ඩිවෝර්ස් වෙච්ච සැමියා, ඒ කියන්නේ ඒ බිරිඳ ලෝය කෙනෙක්. තමන්ගෙන් ඩිවෝර්ස් වෙච්ච සැමියා නැවත විවාහ වී ඒ විවාහයෙන්ද දික්කසාද වීමට කලින් බිරිඳ ගාවට පැමිණෙනවා. ඒ වෙලාවේ එයා කියනවා මං ගැන හොඳටම දන්න කෙනා මගේ නඩුව කතා කරන එක මං ඇත්තටම කැමතියි කියලා. මොකද හිතන්නේ ඔයගොල්ලෝ? ඉතින් මේ 7 වෙනි කොටස මන්දන. ඒකේ මම කොටසක් මුකුත් කියන්නේ නැහැ. ඒ පොතේ තියෙනවා අර මම හැමතිස්සෙම කියන්නේ ඔයගොල්ලන්ට තමන් වෙනුවෙන්, තමන්ගේ ආසාවල් වෙනුවෙන්, තමන්ගේ දේවල් වෙනුවෙන් අපිට දරුවෝ ඉන්නවා වෙන්න පුළුවන්. එතකොට අපි රැකියාවක් කරනවා වෙනපා. නිවසේ කාර්යබහුල ගෘහණියක් වෙන්න පුළුවන්. ඒ මොන දේ කොහොම වුණත් මම හැමතිස්සෙම කියනා වගේ තමන් වෙනුවෙන්, තමන්ගේ සතුට වෙනුවෙන්, තමන්ගේ ආසාවල් වෙනුවෙන් චූටි හරි කාලයක් කැප කරන්න. මේ මන්දනත් එහෙම තමයි. මන්දනත් එයාගේ සතුට වෙනුවෙන් චූටි හරි කාලයක් කැප කරලා තියෙනවා. ඉතින් මං කියන්නේ ඒ කොටස ඇතුළෙත් මං ඉන්නවා. මං හිතනවා ඒ කොටස ඇතුළෙත් ඔයාලා ඇති කියලා. මොකද අපි හරි කැමති සුළු හරි විවේකයක් අපි වෙනුවෙන් කාලයක් ගත කරන්න. ෆිල්ම් එකක් බලන්න යන්න, කොෆි ෂොප් එකකට ගෙන් තනියෙන් කොෆි එකක් බොන්න. එතකොට සමහරව කැමති ඇඳුම් තෝරන්න, තවත් සමහරව කැමති පොත්වල සුවඳ බලන්න. අන්න ඒ වගේ එක එක්කෙනාගේ ආසාවල් තියෙනවා. අපි කොහොම හරි අපි වෙනුවෙන් අපි මේ ආසාවල් ඉෂ්ට කරගන්න අපි චූටි හරි වෙලාවක් කැප කරන්න ඕනේ. හැමතිස්සෙම අපේ අනිත් අය වෙනුවෙන් කාලය කැප කර ජීවත් වුණා කියලා අපිට ලැබෙන දෙයක් ඇත්තටම නැහැ. අපේ සතුට අපි සොයා ගන්න ඕනේ. ඒක අපි කවුරු හරි විසින් අපිට හොයලා ගෙනත් දෙනකන් කියලා ඇත්තටම බලන් ඉන්නවා කියන එක
අද කාලේ හැටියට මං හිතන්නේ කැමති කියලා. පුළුවන් තරම් තමන් වෙනුවෙන් සෝලෝ ඩේට් එකක් යන්න. චූටිම හරි වෙලාවක් වෙන් කරගන්න. ජීවිතේ සතුට සැහැල්ලුව හැමදේම ඔබට ලැබෙන්නේ අන්නේ දේවල් එක්ක. ඉතින් මේ 8 වෙනි කොටස. අද නම් වීඩියෝ ටිකක් දිගයි. හිමින් අහන්න. එයා ඔයාට සම්බන්ධතාවයක තියෙන වැදගත්ම දේ මොකද්ද? හොඳ තේරුම් ගැනීමක් හා නිදහසක්. විශ්වාසය. මගේ හදවත මට තට්ටුවක් දාලා hina වෙනවා වගේ මට දැනුණා. ඉතින් සැමියා බිරිඳ අතර තුන්වෙනෙක් සමග ආදරයක් බෙදා ගැනීම. සැමියා බිරිඳ අතර ආදරයක් තියෙනවා. කිසිම විදිහකට ඒ ආදරයට පළුද්දක් වෙලා නැහැ. හැබැයි ඒ ආදරය අතරට තුන්වෙනෙක් එනවා. ඒ තුන්වෙන්න එන හිස්තැන හොයන්න එයා තාම කල්පනා කරනවා. මොකද්ද ඒ තුන්වෙනෙක් අපි අතරට එන්න තියෙන හිස්තැන කියලා. ඒකට මම සින්දුවක් කියන්න ඔයගොල්ලෝ මතක් වෙන්න. අර තියෙනවා අභිෂේකගේ සින්දුවක් මේ අතින්වත් අත නොවල්ලා අපි කොහොම බැඳුනාද මන්ද. අන්න ඒ සින්දුව ඒ කොටසට ඒ කතාවේ කොටසට හොඳටම ගැලපෙනවා. ඊළඟට 9 වෙනි කොටස ඇන්තනි. කොටස් 15ක් තියෙනවා මේක. අත්තරලා දාපු සමහර තැන් හොල්මන් මන්දිර වගේ එළියෙන් පෙනුනට ඇතුළට ගියාම අපව වෙන්න හිතෙන්නේ නැහැ. කෙනෙක් අතහැරලා ගිය නවාතැනක ලැබුම් ගන්නා තවත් කෙනෙකුට ඒ නවාතැනේ ලැබුම් ගන්න පුළුවන්ද හැමදාටම? ඒක ඔයාලා චුට්ටක් කල්පනා කරලා බලන්න. එකෙකු හැර ගිය නවාතැනේ ලැබුම් ගන්නා අප දිනක හැරයා යුතුය. අප සතුත් සියල්ල තව කෙනෙකුට දිලිනකොට. 10 මායා. ජීවිතවල හිස්තැන් වලින් තමයි ආත්මයේ ලස්සනම දේවල් කාන්දු වෙලා එළියෙන් එන්නේ. දෙන්නෙක් අතරේ නිශ්ශබ්දතාවය සුව පහසුවක් වෙනතුරු කිසිම සම්බන්ධතාවයක් ස්ථිර කරන්න යන්න එපා කියලා මම කොහේ හරි කියවලා තිබුණා. මේ කොටස නම් මං ඉන්නවා. මම ආසම කළු තිත්ත කෝපි වලට. සමහර නොගැලපෙන වචන ගානක් අතරේ රැඳෙන්න තියෙන එකම හේතුව නිහඬියාව වෙන්නත් පුළුවන්. කෙනෙක්ගේ උරහිසේ ඔළුව තියාගෙන තමන්ගේම ලෝකේ අතරමං වෙන්න පුළුවන් නම් ඒ එක්කම අනිත් කෙනාට මේ ලෝකේ අමතක වෙනකම් මත් වෙනවා කියන්නේ හරිම ලස්සන හැඟීමක් නේද? ඔව්, අපි ඇත්තටම ආදරය කරන කෙනෙක්ගේ උරහිසේ ඔළුව තියාගෙන අපිට අපේ සැනසීම සතුට හොයාගන්න පුළුවන් නම් ඒ එක්කම උරහිස තියන් ඉන්න කෙනාට උරහිස දීලා ඉන්න කෙනාට ඒ මත් වෙන කෙනාට මුළු ලෝකයක් තුලම අතරමං වෙන්න පුළුවන් කියන්නේ කොච්චර ලොකු හැඟීමක්ද? 11 සුමන් දිනි. පිරිමින්ට වඩා ගෑනු කාලෙත් එක්ක වෙනස් වෙනවා. පිරිමින්ට වෙනස් වෙන්න ඕනේ කරේජ් එක නැහැ. ඉතින් ඒ කියන්නේ ඒ දෙන්න අවුරුදු 60ක වයසක ජෝඩුවක්. කියන්නේ ළමයි ඉන්න ජෝඩුව. ඒගොල්ලෝ අවුරුදු 42කට පසු ආදරය කරපු තැනම ඒ දෙන්න හම්බෙනවා. ඉතින් ඒ දෙන්න අතර තියෙන හරි අපූර්ව වචන පෙළහරක් තමයි ඒ පොතේ තියෙන්නේ. 12 මන්දිනි. ඒ කොටසේ තියෙන්නේ තමන් වෙන කෙනෙකුට ආදරය කරන ගමන් බිරිඳ වෙන කෙනෙකුට ආදරය කරනවා කියලා කෝප වෙන සැමියෙක් ගැන තමයි ඒ පොතේ තියෙන්නේ. ෂේම. ඔය ආව සිප ගන්න ළඟම දුර මේක නේද? ආදරෙන් අන්ධ වෙලා ඉබිනවට වඩා යාළුකමෙන් බදා ගන්න එක මට වටිනවා සාරා. සමහර හමුවීම් සංසාරගත හමුවීම් කියලා අපි හිතුවට ඒ හමුවීම් තුල ආදරයට වඩා යාළුකමක් වටිනවා කියලා සමහර අවස්ථාවල අපිට හිතලා තියෙනවා. අපි ආදරය කළාට ඒ ආදරය අපිට හම්බ වෙන්නේ නැත්තම් ඒ ආදරය කරනකොට යාළුවෙක් වගේ ඉන්න එක හොඳයි කියලා මට නම් හිතෙනවා. 14 නීඩා. ජීවිතේට ආදරය අරුතව දැනුණු කාලවලදී වැස්සට ආස කළාට ආදරය කියන්නේ ඇවිත් යන ගිහින් එන දෙයක් විතරයි කියලා අවබෝධ කරගත්තට පස්සේ මීරට වැස්සගෙන ආවේ කාන්සියක් විතරයි. අපි
අපේ ජීවිතවල හෙම්බත් වෙලා ඉන්නකොට සමහර අය ඇවිල්ලා යනවා උලඟ වගේ. හෙම්බත් වෙලා ඉන්න ජීවිතයකට උලඟක් කැවිදින් යනවා කියන්නේ මොකද හිතෙන්නේ ගැන? උමා අන්තිම කොටස. උමා මගේ වයිෆ්ට ඔයාගේ හස්බන්ඩ් එක්ක ලව් කරන්න පුළුවන් නම් අපි දෙන්නට ෆයිට් කරන්න බැරිද? කොහොමද හිතන ගෑනුන්ට පිරිමි කැමති නැහැ. සමහර ආදර කතා පටන් ගන්නේ ආරම්භයක් නැතුවම. ඉවර වෙනවා අවසානයේ කොහෙද කියලා හොයාගන්න බැරුව. ඉතින් අද වීඩියෝ ගොඩාක් දිගයි. මාව අහන් හිටියට ඔයාලට ගොඩාක් ආදරේ. කියවන්න between us මේ ඔයාගේ මගේ ආදර කතාව. අපි දෙන්න මේ පොතේ කොහේ හරි තැනක හම්බෙලා ඇති.